ලෝකයේ කොතනක හෝ ඔබ මීට පෙර කිසිදා අත් නොවිඳි මායාකාරී ලෝකයක් තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? දහස් ගණන් මිනිසුන් එකම තාලයකට නටන අති දැවන්ත මකරුන් සහ මායාකාරී පොත්පත් පණ ලබන මේ අద్භූත දේශය කොහේද? මේ තමයි ටුමෝරෝලෑන්ඩ්. අද වන විට ලෝකයේ ජනප්‍රියම සහ විශාලතම ඉලෙක්ට්‍රෝනික සංගීත සැනකෙළිය EDM ෆෙස්ටිවල් ලෙස හැඳින්වෙන මෙහි ආරම්භය ඔබ හිතන තරම් සුන්දර නැහැ. මීට වසර 19කට පෙර, ඒ කියන්නේ 2005 වසරේදී බෙල්ජියමේ බූම් කියන පුංචි නගරයෙන් තමයි මේක ආරම්භ වුණේ. මනු සහ මිකීල් බියර්ස් කියන සහෝදරයන් දෙන්නා මේ හිමිය දකින්නකොට මුල්ම අවුරුද්දේ මේක බලන්න ආවේ 5000ක් වගේ පිරිසක් විතරයි. හැබැයි ඔවුන්ට එක අරමුණක් තිබුණා. ඒ තමයි සංගීතය හරහා මුළු ලෝකයේම එකම තැනකට ගියන එක. වසරින් වසර මේ මායාව වර්ධනය වුණා. 2012 වසරේදී ඔවුන් නිර්මාණය කළ Book of Wisdom කියන තීමාවත් එක්ක ටුමෝරෝලෑන්ඩ් කියන නම මුළු ලෝකෙම හුල්ලන්න පටන් ගත්තා. ලෝකයේ සෑම රටකම පාහි ගජයන් එකම තැනක ලිලදින ජාති ආගම් භේදයකින් තොරව මිනිසුන් People of Tomorrow ලෙස එකතු වන මේ බිම දැන් වසරකට ලක්ෂ 4කට අධික පිරිසකගේ සිහිනයක්. නමුත් ඔබ දන්නවාද මෙහි ඇති පුදුම සහගතමදී? ටිකට් පත් නිකුත් කර විනාඩි කිහිපයක් ඇතුළත මේ සියල්ල විකිණී අවසන් වන අතර මෙහි වේදිකා නිර්මාණය කරන්නේ වසර ගණනාවක සැලසුම් වලින් පසුවයි. හෙට දවසේ ලෝකයේ අද දවසේ අත්විඳින්නට ඉඩ දෙන මේ අසිරිමත් සැනකෙළිය හුදෙක් සාදයක් නොව ලෝක එකමුතුකමේ මහා ප්‍රාතිහාර්යයක්. ඔබත් දවසක ටුමෝරෝලෑන්ඩ් යන්න හින්න දකින්න කෙනෙක්ද? පහලින් කොමෙන්ට් කරන්න.